හායි යාළුවනේ. ගොඩ කාලෙකින් අද වීඩියෝ එකක් කරන්න යන්නේ. අද part 2 එක දෙන්න යන්නේ. part 1 එක අපි කතා කරා 12 වසරේ ව්‍යාපාර අධ්‍යයන විෂයේ පළවෙනි පාඩම cover කරන්න අපි හදන්නේ දැන්. ඒකේ අපි කාර්මික විප්ලවයට එනකම් විකාශන ගැන කතා කරා. අපි එතනින් එහාට part 2 එක ගැන කතා කරමු. මෙයා background එකේ music ඇහි වැඩි ගණන් ගන්න එපා. අපි යන් වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ මේ කාර්මික විප්ලවයෙන් පස්සේ එන අපිට හම්බ වෙන points ටික කතා කරන්න යන්න. ඔයගොල්ලෝ දන්නවා අපි ඕලල් ඉතිහාසයට කතා කරා මේ කාර්මික විප්ලවයේ පුළුල්ව. මෙහිදී කෙටියෙන් කිව්වොත් මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට ව්‍යාපාරවලට උදව් කරන්න එක්කෙනෙක් එනවා. ඒ තමයි උපකාරක සේවා. මෙතන මම අරන් තියෙන මගේ නෝට්බුක් එකමයි. ඒ නිසා මම හිතනවා ඒක ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි වෙයි කියලා. මොකද ආ ෂෝට් නෝට් හදනට වඩා මොකද මේකේ කෙටි කරුණු තියෙනවා. ඒවා මට එක දිගට කියලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ නිසා නෝට්බුක් එක මම පාවිච්චි කරා. මෙතනදී කාර්මික විප්ලවය කියන මාතෘකාව ඔස්සේ අපිට තියෙන MCQ වල ප්‍රධානතම ප්‍රශ්නයක්. ඒ තමයි මේ වාණිජ්‍ය කියන එක අපිට MCQ වල ඉරි ගහන්න එනවා. දැන් කොටුවට කතර ගහන්න එනවා. වාණිජ හැදෙන්නේ කොහොමද කියලා එක එක වචන දීලා අපිට දෙනවා හරියක තෝරන්න කියලා. මෙතනදී වාණිජ්‍යයක් හැදෙන්නේ වෙළඳාම සහ උපකාරක සේවා කියන දෙක එකතු වෙලා. මේ ඔයගොල්ලෝ මේ ඩයග්‍රෑම් එකෙන් පේනවා ඇති මේ වාණිජ්‍ය හැදලා තියෙන වෙළඳාම සහ උපකාරක සේවා කියන කොටස් දෙක බෙදිලා. හරිද? උපකාරක සේවාවක් කියලා කියන්නේ යම් ව්‍යාපාරයක එදිනෙදා වැඩ කටයුතු කරගන්න අපිට හම්බ වෙන යම් සේවාවක්. එතකොට වෙළඳාම කියලා කියන්නේ අපේ ගනුදෙනුකරුවෙකු හා විකුණුම්කරුවෙකු හමු වෙන හෝ මුණගැසෙන ඕනෑම තත්වයක් වෙළඳාමක් කියලා කියනවා. අපි මේ වෙළඳාම ගැන ඉදිරියේදී කියන්නේ 12 වසරේ අවසාන වාරයට වගේදී ලොකු පාඩමක් වශයෙන් අපි මේක කතා කරනවා. එතකොට මේ වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා. දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම කියලා. දේශීය වෙළඳාම කොටස් දෙකයි. සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම. විදේශීය වෙළඳාම බෙදෙනවා ආනයන සහ අපනයන කියලා. ඒ වගේම උපකාරක සේවාවට අපිට මෙතන තියෙනවා බැංකු, ප්‍රවාහන, රක්ෂණ, sannivedana, ගබඩාකරණය වගේ උපකාරක සේවා. මේ අපේ දිනදා ජීවිතේ අපි ව්‍යාපාරයක් නෙමෙයි අපි පුද්ගලයෙකු වශයෙන් උනත් කියන්නේ පාරිභෝගිකයෙක් විදියට අපි මේ ඔක්කොම පාවිච්චි කරලා තියෙනවා. මේ ගබඩාකරණය සාමාන්‍ය ව්‍යාපාර තමයි. ඒක අපි මේවා සාමාන්‍යයෙන් දන්නවනේ. අපි මේක ගැන පුළුල් කතා කරමු අර වෙළඳාම කියන මාතෘකාව යටතේ. ඊළඟට අපි කතා කරමු තොරතුරු යුගය ගැන. තොරතුරු යුගයේදී අපිට හම්බ වෙනවා මෙතනදී highlight කරගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ දෙක. මොකද මේක අපිට ප්‍රශ්න වලට උත්තර ලියන්න වගේ අහලා තියෙනවා. ඒකෙදි අහන්නේ අපිට සාමාන්‍යයෙන් කියනවා විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න කියනවා. ඒවා විස්තර කරන්න කියනවා. මෙතනදී විද්‍යුත් ව්‍යාපාරයක් කියලා කියන්නේ අපේ ව්‍යාපාරේ වලට අදාළ කියන්නේ ව්‍යාපාරයේ කටයුතු සිදු කරන්න අන්තර්ජාලය භාවිතා කිරීම තමයි ඒ අන්තර්ජාලය භාවිතා කරලා සිදු කරන ව්‍යාපාර කටයුතු වලට කියන අපි විද්‍යුත් ව්‍යාපාරයක් කියලා. විද්‍යුත් වාණිජ්‍යයක් කියන්නේ අන්තර්ජාලය හා සමග මිලදී ගැනීම විකිණීම් කටයුතු සිදු කරන එකට කියන අපි විද්‍යුත් වාණිජ්‍යයක් කියලා. උදාහරණයක් විදිහට කප්රුක, ikman.lk වගේ platform තියෙන්නේ මේ විද්‍යුත් වාණිජ්‍ය. ඊට පස්සේ අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වීමට බලපෑ හේතු. විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වෙන්නේ අපිට නිකන් ඔළුවට එන උත්තරයක් විදිහට ගත්තා අපේ කාලය සහ ශ්‍රමය ඉතුරු වෙනවා. මෙතින් මෙහෙයුම් පිරිවැය සහ තොග පිරිවැය අඩු වෙනවා. ව්‍යාපාර කටයුතු වේගවත් වීම, පරිගණක සාක්ෂරතාවය වැඩි වෙනවා. මොකද අපි තාක්ෂණයේ ඉන යුගයේ දැන් ජීවත් වෙන. එතකොට මේ වගේ අලුත් ක්‍රමවේද වලට යද්දී මේ තාක්ෂණය පිළිබඳ අප්ඩේට් වෙනවා. එතකොට යටිතල පහසුකම් වර්ධනය වෙනවා. වගේ කරුණු තමයි අපිට මේ විද්‍යුත් වාණිජ්‍යයක් ප්‍රචලිත වුණාම ලැබෙන වාසි. එතකොට තව එකක් තමයි අපි ඊළඟ පොයින්ට් එක ගැන කතා කළොත් ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා.
ව්‍යාපාරයක් බිහි වෙන්න කලින් අපිට පහු කරන් ආපු අවස්ථා මොනවාද? 1 භාණ්ඩ හුවමාරුව, 2 මුදල් භාවිතය, 3 කාර්මික විප්ලවය, 4 තොරතුරු ආර්ථිකය. මේ ටික මතක තියාගන්න ලෙසි. ඉස්සෙල්ලාම අපි මුදල් වලට කලින් අර භාණ්ඩ හුවමාරුව අන්න ඒක. ඊපස්සේ මුදල් භාවිතය. අර අපි ද්‍රව්‍ය භාවිතා කරලා ඊට පස්සේ තලපු ද්‍රව්‍ය කෑලි ඊට පස්සේ කාසි භාවිතා කරලා ඔය වගේ. මුතකට මුදල් වලට. ඊට පස්සේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න යන්ත්‍ර හදන්න කාර්මික විප්ලවය ආවා. ඊට පස්සේ දැන් මේ අපි ඉන්න තොරතුරු ආර්ථිකය තමයි මෙන්න මේ ටික තමයි වැදගත් අවස්ථා. ඊට පස්සේ මේ වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ව්‍යාපාර ශාස්ත්‍රයේ ඇති වුණු ප්‍රවණතා මොනවාද? 1 ගෝලීයකරණය. එතකොට විද්‍යුත් ව්‍යාපාර බිහි වුණා. ඒ කියන්නේ අන්තර්ජාලය භාවිතා කරලා එදිනෙදා අපේ ව්‍යාපාර කටයුතු සිදු කරන්න පෙළඹුණා. විද්‍යුත් මුදල් භාවිතා කරා. පරිගණක පිළිබඳ පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙනවා. එතකොට තව වගේ මේ නීතිමය කටයුතු හමු මේ ව්‍යාපාර තම සමාජ වගකීම් ඉටු කරන්න සැලකිලිමත් වෙනවා. ඔන්න ඔයගේ කරුණ තමයි මේ තාක්ෂණයත් සමග මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ප්‍රවණතා ඇති වුණේ. ඊළඟට අපි ලොකු මාතෘකාවක් ඒ තමයි අපේ ගෝලීයකරණය. ගෝලීයකරණය කියන එකට අපිට සරල නිර්වචනයක් විදිහට අපිට දුන්න හැකි මුළු විශ්වයම මුළු ලෝකයම විශ්ව ගම්මානයක් කියන අදහස අපිට මේ ගෝලීයකරණයට දෙන්න පුළුවන්. මේ ගෝලීයකරණයෙන් අපිට ලැබෙන වාසි කියන්නේ ගෝලීයකරණයක් නිසා ලැබෙන වාසි විදිහට ගත්ත හැකි දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම. ඒ වගේමයි ඍජු විදේශ ආයෝජන. එතකොට විදේශ රැකියා අවස්ථා ලැබෙනවා. දියුණු තාක්ෂණ ශිල්ප ඥානය. එතකොට ජාතීන් අතර සුහදතාවය වගේ වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ අවාසිත් තියෙනවා. ඒ මොනවාද අවාසි? අන්තර්ජාතික තරඟයට මුහුණ දෙන්න වෙනවා. එතකොට දේශීය සම්පත් විදේශීයන්ට ගලාගෙන යාම බලපෑම් වෙනවා. ඒ වගේම මේ සමාජ සංස්කෘතික හා දේශපාලනික බලපෑම් ඇති වෙනවා. ඒ කියන්නේ තම රටේ ස්වාධීනත්වය නැති වෙන්න පුළුවන් මේ ගෝලීයකරණය නිසා. ඔය ටික තමයි අපිට පාර්ට් 2 එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් එහාට කොටස අපි පාර්ට් 3 එකේ පාවිච්චි කරමු. දැනට මේක විතරින් ඉවරයි.